ආදර සම්බන්ධතාව වෙන වෙලා තියෙනවා නම් කැල්ල බිඳලා ගිහින් තියෙනවා නම් තමන්ගේ ස්වාමියාට ගැහෙන කෙනා එපා වෙලා තියෙනවා නම් ගැහෙන කෙනාට තමන්ගේ මහත්තයා එපා වෙලා තියෙනවා නම් එතකොට මේ ලග්න හතර හිමියන්ට ගොඩක් මේ කාලේ සුබ කාලයක්. වශයෙන් කරොත් කොච්චර කාලෙකින් ප්‍රතිඵලයක් අරන් දෙන්න පුළුවන්ද කියලා. ප්‍රතිඵලයක් අරන් දෙන්න පුළුවන් දරුවෝ මට සාමාන්‍යයෙන් පැය 2යි විනාඩි 47 ඇතුළත මම හැමදාම කියනවා වගේ පැය 2යි විනාඩි 47 ප්‍රතිඵලයක් අරන් දෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ග්‍රහ පීඨියම අනුව තමයි දරුවෝ ඒකේ ප්‍රතිඵලය එන්නේ. අනවශ්‍ය සම්බන්ධතාවයක් තියෙනවා නම් සම්බන්ධතාවය ඇති කරන්න වගේම නැති කරන්නත් මට පුළුවන් දරුවෝ. සම්බන්ධයක් දෙන්නට දෙන්නේ ඇති කරන්න වගේම අනවශ්‍ය සම්බන්ධතාව තියෙනවා නම් ඒ දෙන්නේ කැට් කරන්නත් මට පුළුවන්. ඒ වෙන වෙලා ගිහු දෙන්නේ අපි ලං කරන්න අවශ්‍යයි නම් ඒ දෙන්නව එකතු කරන්න නම් ඒ මට අවශ්‍ය වෙනවා දෙන්නගේ නම් දෙක, උපන්දින දෙක, ෆොටෝ දෙක. මේක ස්ත්‍රී පුරුෂ නාම වශයෙන් කාම වශයෙන්ත් එක්ක තමයි සම්බන්ධ කරගෙන මේ තෙල් එක මම හදලා තියෙන්නේ. එතකොට ඕනම පුද්ගලයෙකුට මේකෙන් තෙල් බිඳුවක් ගැනසනි අනිවාර්යෙන් පැය 2යි විනාඩි 48ක් ඇතුළත මේ වැඩ කොටස ඒ කියන්නේ ඒක නා ලං කරගන්න පුළුවන්. දරුවෙකුට මේ මුහුදෙන් එතන ඉන්න සියලුම දරුවෙකුට මගෙන් ගුරුකාංශ ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරගන්න පුළුවන් මට කතා කරගන්න ව්‍යාපාරයක් දිනුනේ මම නැත්තම් ධනලක්ෂ්මී මෑණියන්ගෙන් මම යම් කිසි දෙයක් හදලා දෙනවා. ඒක නිවසේ බුදු පහන ළඟින් තියන්න ඕනේ. එතකොට ඔයාලට ධනය ළඟා කරගන්න පුළුවන්. දසදහස් ගණන් ගුරු පියවරු ගුරු මෑණිවරුන් ඔබෙන් විශාල මුදලක් ලබාගෙන ඔබව මුලා කළාද? නොවරදින ලෙස ඕනෑම ගුරුකමක් විශ්වාසවන්තව කර දෙන සදමිනී ගුරු මෑණියෝ. සන්නයි දුවේ පුතේ, මගේ නම සඳමිනී ගුරු මෑණියෝ. හැමදාම වගේ ලංකාවාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාට සුබ දවසක් කියලා ඉස්සෙල්ලාම පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. මම අදත් කැමතියි දරුවෝ මේ අපි කරගෙන යන ගුරුකංශ ශාස්ත්‍රය පිළිබඳ විශේෂ කරුණු කාරණා කීපයක් ඔස්සේ ওই දරුවන්ට ඒ සම්බන්ධයෙන් මේ ගැටලු කාරණා වලට මගෙන් කොහොමද පිළිටක් ওই දරුවන්ට ලබා දෙන්නේ කියන පිළිබඳව මම කතා කරන්න කැමතියි අද දවසේ. ප්‍රධාන වශයෙන්ම මම කතා කරන්න කැමතියි දරුවෝ මේ වසරේ තුල ලග්න හතරකට සුබ කාලයක් තියෙනවා. සුබ කාලයක් කියන්නේ ආදර සම්බන්ධතා ප්‍රධාන වශයෙන්ම ආදර සම්බන්ධතා. ආදර සම්බන්ධතාව වෙන වෙලා තියෙනවා නම් කැල්ල බිඳලා ගිහින් තියෙනවා නම් ඒ තමන්ගේ ස්වාමියාට ගැහෙන කෙනා එපා වෙලා තියෙනවා නම් ගැහෙන කෙනාට තමන්ගේ මහත්තයා එපා වෙලා තියෙනවා නම් එතකොට මේ ලග්න හතර හිමියන්ට ගොඩක් මේ කාලේ සුබ කාලයක්. ඒතර මම ලග්න හතර කිව්වොත් වෘශ්චික, ධනු, තුලා, කටක. ඔන්න ඔය ලග්න හතරට ගොඩක් සුබ කාලයක්. ඒතකොට ආදර සම්බන්ධතාව විතරක් නෙමෙයි දරුවෝ. අපි ගත්තොත් ව්‍යාපාරයක් කඩාගෙන වැහලා තියෙනවා නම් එතකොට කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැත්නම් අධ්‍යාපනය කරන දරුවෙක් ඉන්නවා නම් එයාලට අධ්‍යාපන කටයුතුද මේ හැම දෙයකින්ම මේ වසරේ තුල මේ ලග්න හතරට සුබ කාලයක් දරුවෝ. ඒ වගේම තමයි මම කියවනේ මම අද කැමතියි ප්‍රධාන වශයෙන් මේ වශීගුරුකම් කතා කරන්න කියලා. ඒතකොට මේ වශීගුරුකම කියන්නේ හොඳ නරක කියන දේ දෙකක් තියෙනවා. දරුවෝ එතකොට දැන් අපි ගත්තොත් මේ ලග්න හතරක් ගැන පමණයි මම දැන් මේ හොඳයි කියලා කිව්වේ. ඒකට ඊටු ලග්න හතර හිමියන්ට මේ කාල සීමාව ටිකක් අර හිත ඇවුලෙන් ඉන්න තියෙන කාලයක්. එතකොට හිතේ සතුට නැති වෙන්න පුළුවන්. ආදර සම්බන්ධතාව වෙන්න පුළුවන්. ගොඩ ආදරය කරලා ඒක නා දාලා යන්න පුළුවන්. ඔන්න වගේ ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට තමන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරේ කැල්ල බිඳලා යන්න පුළුවන්. කිසිම දෙයක් කරන්න හිත දෙන්නේ නැති වෙන්න පුළුවන්. නිවෙස්වල කරදර බාධක ඇති වෙන්න පුළුවන්. ඒ අනිත් ලග්න හිමියන්ට. එතකොට අපි දැන් කතා කරොත් දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට මේ ගුරුකංශ ශාස්ත්‍රයෙන් මගේ පැත්තෙන් මොනවාද ওই දරුවන්ට කරලා දෙන්න පුළුවන් කියලා. එතකොට මගේ පැත්තෙන් මම ওই දරුවන්ට කරලා දෙන්න පුළුවන් එකම දේ තමයි ආදර සම්බන්ධතාවය කැල්ල බිඳලා ගිහින් තියෙනවා. එතකොට ඒ දෙගොල්ල එකට එකතු කිරීම තමයි මට කරන්න පුළුවන් ලොකුම දේ. එතකොට මම මේක හැමෝම අහන දෙයක් තමයි මෑණියන්ට කොච්චර වෙලාවකින් කොච්චර කාලෙකින් කොච්චර දවසකින් මේ ගුරුකංශ ශාස්ත්‍රයේ ප්‍රතිඵලයක් අපිට අරන් දෙන්න පුළුවන්ද? වශීයක් කරොත් කොච්චර කාලෙකින් ප්‍රතිඵලයක් අරන් දෙන්න පුළුවන්ද කියලා. ප්‍රතිඵලයක් අරන් දෙන්න පුළුවන් දරුවෝ මට සාමාන්‍යයෙන් පැය 2යි විනාඩි 47 ඇතුළත මම හැමදාම කියනවා වගේ පැය 2යි විනාඩි 47 ප්‍රතිඵලයක් අරන් දෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ග්‍රහ පීඨියම අනුව තමයි දරුවෝ ඒකේ ප්‍රතිඵලය එන්නේ. උපරිම සාමාන්‍යයෙන් අපි පැය 2යි විනාඩි 47 තමයි දරුවෝ ඕනම කෙනෙකුට දෙන්නේ. කෙනාගෙන් කෙනාට ග්‍රහ පීඨියම අනුව තමයි දරුවෝ ඒක දින 3ද දින 7ද වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. ඒ වගේම තමයි දරුවෝ ආදරය සම්බන්ධයෙන් ගත්තොත් දැන් දෙන්න වෙන වෙලා නම් ඉන්නේ. ඒ දෙන්නෙක් වෙන් කරන්නේ කොහොමද? ඒ කියන්නේ
අනවශ්‍ය සම්බන්ධතාවයක් තියෙනවා නම් සම්බන්ධතාවය ඇති කරන්න වගේම නැති කරන්නත් මට පුළුවන් දරුවෝ. සම්බන්ධයක් දෙන්නට දෙන්නෙක් ඇති කරන්න වගේම අනවශ්‍ය සම්බන්ධතා තියෙනවා නම් ඒ දෙන්නෙක් ඈඩ් කරන්නත් මට පුළුවන්. ඒකට සම්බන්ධයක් අපි ලං කරනවා. සම්බන්ධයක් අපි ලං කරනවා නම් ඒ දෙන්නෙක් වෙන වෙලා ගියපු දෙන්නෙක් අපි ලං කරන්න අවශ්‍යයි නම් ඒ දෙන්නව එකතු කරනවා නම් ඒ මට අවශ්‍ය වෙනවා දෙන්නගේ නම් දෙක, උපන්දින දෙක, ෆොටෝ දෙක. එතකොට මේ මම අවශ්‍ය කරන දේවල් මම ඉල්ලගත්තාම මේ යන්ත්‍ර මාලාවක් තියෙනවා. මම ඒ කියන්නේ මේකට ගාතාවක් තියෙනවා. මම මේ ගාතාවත් ওই දරුවන්ට කියනවා. එතකොට මේ යන්ත්‍ර මාලාව රත් කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට රත් කරනකොට සාමාන්‍යයෙන් ඔයාලට මේක රත් කර ඒ කියන්නේ හැමෝම බලයි දැන් කොහොමද දැන් ඉන්න අපහසු කෙනාට දරුවෝ මම මෙහෙන් ඉඳන් වැඩ කටයුතු කරනවා. ඇවිල්ලා වැඩේ කරගන්න කෙනාට මේ යන්ත්‍ර මාලාවක් දෙනවා දරුවෝ. මේ මාලාව රත් කරනකොට ඔයාලට මේක පැය 2යි විනාඩි 47න් ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවෝ මේක පුස්කොළ පොත් වලින් තමයි රාජධානියෙන් එන රාජධානියේ පුස්කොළ පොත් වලින් එන දෙයකින් තමයි මේ වශී තෙල් එක හදලා තියෙන්නේ. මේක ස්ත්‍රී පුරුෂ නාම වශයෙන් කාම වශීවත් එක්ක තමයි දරුවෝ සම්බන්ධ කරගෙන මේ තෙල් එක මම හදලා තියෙන්නේ. එතකොට ඕනම පුද්ගලයෙකුට මේකෙන් තෙල් බිඳුවක් ගැසෙනින් අනිවාර්යෙන් පැය 2යි විනාඩි 48ක් ඇතුළත මේ වැඩ කොටස ඒ කියන්නේ ඒ කෙනා ලං කරගන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි මේක ලංකාවේ අයට විතරක් නෙමෙයි දරුවෝ. පිටරට ඉන්න ඕනම දරුවෙකුට මේ මුහුදෙන් එතර ඉන්න සියලුම දරුවෙකුට මගෙන් ගුරුකන් ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරගන්න පුළුවන් මට කතා කරාම. එතකොට මගේ දුරකථන අංකයට කතා කරලා ඕනම දුකක් මවක් මෙන්න සහෝදරියක් මෙන්න ওই දරුවන්ට මම පිට වෙනවා. එතකොට ඕනම කාල සීමාවකදී ඒ කියන්නේ ගෙවල් වල කරදර බාධක තියෙනවා. දැන් මම ප්‍රධාන වශයෙන් වශී පමණක් නෙමෙයි දරුවෝ. එතකොට ගෙවල් දොරවල් වල ආරක්ෂා හදිහුණියන් අනවින කොටවින බන්ධන තියෙනවා නම් ඒව කපලා ඉවත් කරලා දෙනවා. එතකොට නඩුහබ ජය ගැනීම වලට අධ්‍යාපන කටයුතු වලට ඒ හැම දෙයකටම මගෙන් මවක් මෙන් ওই දරුවන්ට පිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මගේ දේවාලයට එනවා නම් කුරුණෑගල ගිරිඋල්ල තමයි මගේ දේවාලේ තියෙන්නේ. ඔබ සියලුම දෙනාට මගේ දේවස්ථානයට ඇවිල්ලා ඕනම දුකක් කම්කටොලුවක් කරදරයක් බාධකයක් කියලා මගෙන් පිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම තමයි මගේ දුරකථන අංකයට කතා කරලා ඕනම දෙයක් කරගන්න පුළුවන් දරුවෝ. එතකොට මගේ දුරකථන අංකය තමයි 074යි 037යි 6800. ඒකවල මම අර කලින් කිව්වා වගේ මේ දුරකථන අංකයට කතා කරලා ওই දරුවන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර මම අර ප්‍රධාන වශයෙන්ම කතා කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරයක් දියුණු වීමක් නැත්තම් මම නැවතත් ඒ ගැන කතා කරනවා. ව්‍යාපාරයක් දියුණු වීමක් නැත්තම් ධනලක්ෂ්මී මෑණියන්ගෙන් මම යම් කිසි දෙයක් හදලා දෙනවා. ඒක නිවසේ බුදු පහන ළඟින් තියන්න ඕනේ. එතකොට ඔයාලට ධනය ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අර ලග්න 4ට ගොඩාක් සුබ කාලයක් වගේම අනිත් ලග්න හිමියන්ට මේ කාල සීමාව ඇතුළත හරීම අසුබ කාල සීමාවක් තමයි යන්නේ. එතකොට ඒ අයට ඕනම දෙයකින් ඕනම විදිහකින් ඒවට වැඩ කටයුතු කරලා ආදර සම්බන්ධතා කරලා බින්දලා තියෙනවා නම් මගෙන් වැඩ කටයුතු කරගන්න පුළුවන්. එතකොට තව විශේෂ කාරණාවක් තමයි දරුවෝ මේ හැමෝම අහනවා මේක ස්ත්‍රී පුරුෂ පමණද වශී කරගන්න කියලා නෑ. දැන් අද සමාජය ගත්තොත් ස්ත්‍රී පුරුෂ වශී තියෙයි. එතකොට සමලිංගික වශී තියෙනවනේ. ස්ත්‍රී වශී තියෙනවා, පුරුෂ වශී තියෙනවා. ඒත් ඔය සම්බන්ධයෙන්ුත් ඒවටත් මගේ පැත්තෙන් මම වැඩ කටයුතු කරලා දෙනවා දරුවෝ. ඉතින් නැවතත් මම කියන්න කැමතියි දරුවෝ මගේ දේවස්ථානයට එන්න මේ කුරුණෑගල ගිරිඋල් තමයි මගේ දේවස්ථානයේ තියෙන්නේ. ඇවිල්ලා ඕනම වැඩ කටයුත්තක් මවක් මේ මම ওই දරුවන්ට පිළිද වෙනවා. හොරබරු වංචාකාරයන්ට අහු වෙන්න එපා. අද සමාජයේ ගත්තොත් හොරබරු වංචාකාරයෝ තමයි ඉන්නේ ගොඩක් දුරට. කිසිදු මුදලක් අය කරන්නේ නැතුව තමයි දරුවෝ මේ ගුරුකන් ශාස්ත්‍රයේ වැඩ කටයුතු මම ගුරු පඬුරක් අය නොකර තමයි දරුවෝ මම මේ ගුරුකන් ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරන්නේ. මගේ ඥාතීන්ට පින් සිද්ධ වෙන්න, මලගේ ඥාතීන්ට පින් සිද්ධ වෙන්න තමයි දරුවෝ මේ වැඩ කටයුතු මම කරන්නේ. ඕනම වැඩ කටයුත්තක් වශී සම්බන්ධයෙන් පැය 2යි විනාඩි 47න් පොරොන්දු පිට මම වැඩ කටයුතු කරලා දෙනවා. ඔය දරුවෝ ඕනම වෙලාවක මාව හමු වෙන්න මට කතා කරන්න. මම ওই දරුවන්ට මවක් මේ පිළිට වෙනවා කියන එක මම අද මේ වෙලාවේ සත්‍ය කරලා ওই දරුවන්ට කියනවා. එහෙනම් ඔය සියලුම දරුවන්ට තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා. විදේශගත දරුවන් හට සයුරෙන් එතරට බලපාන පරිදි ඕනෑම ගුරුකම් කටයුත්තක් සාර්ථකව කර දෙමි. ස්ත්‍රී පුරුෂයා වශී කර දීම, අණවින කොඩවින කැපීම, ග්‍රහාපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම,
සර්වජන ආකර්ෂණය ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන් මාම තන්න. ඉමෝ වයිබර් WhatsApp සඳහා 0740 376 800 සදමිනී ගුරු මෑණියෝ. හමුවීම ගිරවුල්ල පාර දඹදෙණිය.